සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා IQ විස්කෝල YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අදත් අපි ඔයාලට රැකියාව පිළිබඳ විස්තර ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම මතක් කරනවා රජයේ රැකියාව, පුද්ගලික අංශයේ රැකියාව සහ වෘත්තීය පාඨමාලා පිළිබඳ යාවත්කාලීන නවතම තොරතුරු දැන ගැනීම සඳහා IQ විස්කෝල YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මුලින්ම මේ වීඩියෝ එකේදී අපි ඔයාලට මතක් කරනවා රැකියා අපේක්ෂාවෙන් ඉන්න හැම කෙනෙක්ටම මේක ඉතාම හොඳ කාලයක්. මොකද අපි කලින් වීඩියෝ එකක් දැම්මා රජයේ රැකියා 5000 ගානකට 5000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට අනුමත වෙලා තියෙනවා බඳවා ගැනීම සඳහා. එතකොට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදන නිකුත් වීමට නියමිතයි. ඒ ගැසට් නිවේදන නිකුත් වුණ ගමන් අපි ඔයාලට IQ විස්කෝල YouTube නාලිකාව හරහා දැනුවත් කිරීම කරනවා. ඒ වගේම මේ කාලෙදිත් ඉතාම වැඩි වශයෙන් බඳවා ගැනීම සිද්ධ වෙනවා තනතුරු ලැබෑර්ථ සඳහා. ඒ නිසා ඔයාලට මතක් කරනවා මේ හැම දෙයක් පිළිබඳව මේ හැම රැකියා අවස්ථාව පිළිබඳව IQ විස්කෝල YouTube නාලිකාවෙන් ඔයාලට හැකි ඉක්මනින් ගැසට් කරපු විගසම ඔයාලගේ ළඟටම අරන් එනවා. ඒ නිසා IQ විස්කෝල YouTube නාලිකාව subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකට යමු. ඊට කලින් මතක් කරනවා වීඩියෝ එක පුරාවටම වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරන නිසා වීඩියෝ එක skip නොකර බලන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ඇබෑර්තු සඳහා බඳවා ගැනීමට අදාළ නිවේදනය මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා 2023 අංක 6 දන්න පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනතින් මාවත ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පුරක්පාඩුව පවතින පාර්ලිමේන්තු අයවැය නිලධාරී සහ නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධාරී තනතුර සඳහා දක්ෂ අවංක උසස් සදාචාරාත්මක ගුණභාවයකින් සහ කීර්ති නාමයක් සහිත ශ්‍රී ලාංකේය පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමේදී ව්‍යවස්ථාදායකයට සහාය වීම අරමුණින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවා ඇත කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ස්වාධීන පක්ෂග්‍රාහී නොවන කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මක විය යුතුය. තවද එය නිසි සුදුසුකම් සහිත ආර්ථික විද්‍යාඥයින් සහිත කාර්ය මණ්ඩලයකින් සමන්විය යුතු අතර උසස් තත්ත්වයේ විශ්ලේෂණ සහ වාර්තා සම්පාදනය කිරීමේ කාර්ය මූලික රාජකාරීන් වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා වන අයදුම්පත් 2025 මාර්තු 31 ඒ කියන්නේ මේ මාසේ 31 දින හෝ ඊට පෙර ලැබෙනසේ පාර්ලිමේන්තුවේ මහලේකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. ලියුම් කවරේ වම් ඉහළ කෙළවරේ තමා අයදුම් කරන තනතුරු නාමය සඳහන් කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එම තනතුරු www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේද ලබාගත හැකි කියලා සඳහන් කරලා තියෙනවා. එතන මම මේ හැම ලින්ක් එකක්ම ඔයාගේ පහසුව සහ ඔයාගේ ඔයාට මේ රැකියාව පිළිබඳ සත්‍යතාවය තහවුරු කර ගැනීමේ අරමුණින් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ හැම ලින්ක් එකක්ම දාලා තියෙනවා. එතකොට ඔයාලට මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙන නිසා අපි බලමු පාර්ලිමේන්තු අයවැය නිලධාරී කියන තනතුරට අදාළව වැටුප් පරිමාණය මුලින්ම සඳහන් කරලා තියෙනවා. ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මාසිකව රුපියල් 3,58,150ක වැටුපට අනෙකුත් දීමනා සහිතව මෙම වැටුප් පරිමාණයට අදාළ අවම ආරම්භක දළ මාසික වැටුප රුපියල් 6,65,000ක් පමණ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඇත්තටම ඉහළම වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා සුදුසුකම් තියෙන හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම අයදුම් කරන්න. මොකද මේ වගේ ඉහළ වැටුපක් ලබා ගැනීම කියන්නේ ඇත්තටම කෙනෙක්ට හොඳ අවස්ථාවක්. ඒ නිසා අයදුම් කිරීමේ හැකියාව තියෙන හැම කෙනෙක්ම අයදුම් කරන්න කියලා මම නැවත වතාවක් මුලින්ම මතක් කරනවා. එතකොට අපි බලමු වයස් සීමාව. වයස් සීමාව අයදුම්පත් බාර ගැනීමේ අවසන් වන දිනට වයස අවුරුදු 65ට නොවැඩි විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඔන්න 65 වෙනකම්ම වයස අවුරුදු 65 වෙනකම්ම අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේ තනතුරට අදාළ වගේම පළපුරුද්ද රජයේ අයවැයකරණයේ මූල්‍ය ප්‍රතිපත්ති ආදායම් ප්‍රතිපත්ති හෝ සාර්වත්‍රික විශ්ලේෂණයේ අවම වශයෙන් අවුරුදු 15ක පළපුරුද්ද තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධාරී කියන තනතුරට අදාළ බලමු මොනවද තියෙන වැටුප් පරිමාණය කියලා. මෙම තනතුරට හිමි මාසික වැටුප් පරිමාණය 3,02,510ක්. ඒ වගේම අනෙකුත් අතිරේක දීමනා සහිතව මේ වැටුප්
වැටුප් පරිමාණයට අදාළ අවම ආරම්භක දළ මාසික වැටුප 5,65,000ක වුණාට මෙතනත් ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ තනතුරට අදාළව වයස් සීමාව සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 45 දක්වා තමයි අයදුම් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම පළපුරුද්ද සඳහන් කරලා තියෙනවා රජයේ අයවැයකරණයේ මූල්‍ය ප්‍රතිපත්ති ආදායම් ප්‍රතිපත්ති හෝ සාර්වාර්ථික විශ්ලේෂණයේ අවම වශයෙන් වසර 10ක පළපුරුද්ද තියෙනවා නම් ඔයාට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අපි බලමු ආර්ථික විද්‍යාව, ව්‍යාපාර මූල්‍ය, දේශපාලන විද්‍යාව හෝ රාජ්‍ය පරිපාලනය වැනි අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයක පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම, පිළිගත් පශ්චාත් උපාධියක් හෝ ආර්ථික විද්‍යා, රාජ්‍ය ප්‍රතිපත්ති, කළමනාකරණය, ව්‍යාපාර හෝ මූල්‍ය පිළිබඳ සැලකිය යුතු පළපුරුද්දක්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ පෞද්ගලික රාජ්‍යාංශයේ හෝ රාජ්‍ය නොවන සංවිධානයක සැලකිය යුතු කළමනාකරණ පරීක්ෂණ පළපුරුද්දක් සහ රාජ්‍ය අංශයට පරිපූර්ණව සම්බන්ධ ඉහළ මට්ටමේ අයවැය කරන ආර්ථික සහ හෝ මූල්‍ය විශ්ලේෂණයකට නායකත්වය දෙන සැලකිය යුතු පළපුරුද්දක් අධ්‍යාපන සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපේක්ෂිත කුසලතා සහ නිපුණතා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා රජයේ අයවැය ක්‍රියාවලියේ වියදම් කළමනාකරණ ක්‍රියාවලීන් සහ වගවීම් සහ විනිවිදභාවයන් වැනි රාජ්‍ය අංශයේ කළමනාකරණ මූලධර්ම පිළිබඳ දැනුම, රාජ්‍ය මූල්‍ය සාර්වත්‍රික සහ මූල්‍ය ප්‍රතිපත්තිවල මූලධර්ම සහ භාවිතයන් පිළිබඳ සැලකිය යුතු අවබෝධයක්. ඒ වගේම රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආස්ථාපිත වගකීම් සහ විවිධ පාර්ලිමේන්තු පාර්ශවකරුවන් විසින් ඉටු කරන ලබන කාර්යයන් පිළිබඳ අවබෝධය, පුද්ගල සහ ආයතනික ස්වාධීනත්වය පවත්වාගෙන යන ආකාරයේ සංකීර්ණ පක්ෂග්‍රාහී තත්ත්වයන් තුළ තරඟකාරී අවශ්‍යතා සඳහා සැරිසැරීමට සහ ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව, ශිල්පීය නොවන ප්‍රේක්ෂකයින්ට පැහැදිලි භාෂාවෙන් සංකීර්ණ තොරතුරු ඉක්මනින් සංශ්ලේෂණය කිරීමට සහ ඵලදායී ලෙස sannivedanaya කිරීමට සහ මහජනතාව, මාධ්‍ය, රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රජයන් සහ වෙනත් සංවිධාන සමග අන්තර්ක්‍රියා කිරීමේදී ප්‍රකාශකයෙකු ලෙස ක්‍රියා කිරීමේ හැකියාවත් ඔයාට මෙතනදී තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපේක්ෂිත ගුණාංග වශයෙන් සඳහන් කරලා තියෙනවා අවංක සහ උසස් සදාචාරාත්මක චර්යාව, පක්ෂපාතී සහ ස්වාධීනත්වය, උපායමාර්ගික චින්තනත්වය, පාක්ෂික තත්ත්වයන්හිදී ස්ථාවර විනිශ්චය සහ ස්ථානෝචිත බව, විශිෂ්ට අන්තර්පුද්ගල කුසලතා, ඉහළ ක්‍රියාකාරී කණ්ඩායම් මෙහෙයවීම සහ කළමනාකරණය කිරීමේ පළපුරුද්ද තියෙන්න ඕන කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බඳවා ගැනීමේ ක්‍රමය ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම සේවා නියමයන් සහ කොන්දේසි 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතට අනුව පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ හැම ලින්ක් එකක්ම දාන්න. ඒ වගේම අයදුම්කරුවන් විසින් පහත සඳහන් සහතිකවල පිටපත් සිය අයදුම්පත්වල පැමිණිය යුතු අතර ඉල්ලා සිටින විටකදී මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. උපැන්න සහතිකය, අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීමේ සහතිකය, වෘත්තීය සුදුසුකම් සනාථ කිරීමේ සහතිකය, පළපුරුද්ද සනාථ කරන සහතිකය. ඒ වගේම රාජ්‍ය පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන අයදුම්කරුවන් සිය අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තු හෝ ආයතන ප්‍රධානියා මගින් එවීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තනතුරු ලබා ගැනීමේ අරමුණින් කවර හෝ ආකාරයකින් බලපෑම් කිරීම තනතුර සඳහා නුසුදුසුකමක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසන් දිනට පසුව එවන ලබන අයදුම්පත් ප්‍රතික්ෂේප වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙම තනතුර සඳහා 2023 12 සහ 2024 4/5 දිනති පුවත්පත්වල දැන්වීම අනුව යොමු කළ අයදුම්පත් තවදුරටත් සලකා බලන බැවින් එම අයදුම්කරුවන්ට නැවත අයදුම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. හරි. එහෙනම් මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙන හැම කෙනෙක්ම අයදුම් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට සුබ දවසක්.